වර්ෂය 2018. ඒ දවස්වල මම වැඩ කළේ මිනුම් දෝරු දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම් නිලධාරියෙක් විදිහට. අපිට පැවරලා තිබුණ වැඩේ උනේ මහියංගණයට කිට්ටුව රිදීමාලිය අද්ද පැත්තේ කෙළෑබැද ප්‍රදේශයක ඉඩම් මැනීම් කටයුතු කරන්න. අපේ ටීම් එකේ 5 දෙනෙක් හිටියා. රිදීමාලිය අද්ද කියන්නේ ඒ දවස්වල ගොඩක් පාළු හැන්දෑ වෙනකොට අලින්ගේ තර්ජනය පවා තියෙන ගම්මානයක්. අපිට නතර වෙන්න තැනක් හොයද්දී ගමේ ග්‍රාමසේවක මහත්තයා අපිට ලැහැත්ති කරලා දුන්නේ මීට අවුරුදු ගානකට කලින් වහලා දාපු කැලේට යටවුණු පරණ ප්‍රාථමික විද්‍යාලයක ගොඩනැගිල්ලක්. ඒ ගොඩනැගිල්ල තිබුණේ ප්‍රධාන පාරෙන් සෑහෙන්න ඇතුළට වෙන්න. මහ විශාල නුග ගහක් පාමුල වහලෙවුළු භාගයක් විතර කැඩිලා බිත්තිවල පාසි බැඳිලා තිබුණේ. ඒත් අපේ වැඩේට දවස් 5කට විතර නිසා අපි ඒක සුද්ධ පවිත්‍ර කරගෙන නතර වෙන්න තීරණය කළා. පළවෙනි දවසේ මහන්සි වෙලා වැඩ කරලා අපි හවස 6:30 වෙද්දී බෝඩිමට ආවා. රෑ වෙනකොට මුළු පළාතම මූසල විදියට ගොළු වුණා. හුළඟට නුග ගහේ අතු බිත්තිවල වදින සද්දය ඇරුණම වෙන කිසිම සද්දයක් තිබුණේ නෑ. අපි පරණ පන්ති කාමරයේ මැද මැටි පොළවේ පැදුරු දාගෙන කුප්පි ලාම්පු වත්තු කරගෙන රෑ කෑම කෑවා. රෑ 10ට විතර හැමෝම නිදාගන්න ලැහැත්ති වුණා. මට එකපාරටම ඇහැරුණේ රෑ 1:30ට. මුළු පළාතම සීතල වෙලා තිබුණේ. මට දැනුනේ කවුරු හරි පන්ති කාමරේ ජනෙලෙන් එහා ඉඳගෙන මම දිහා බලාගෙන ඉන්නවා වාගේ හැඟීමක්. මම හෙමින් සැරේ ජනේල පැත්තට ඇස් යොමු කළා. කුප්පි ලාම්පුවේ අඳුරු එළියෙන් මම දැක්කේ ජනේලේ යකඩ පොළු අතරින් පොඩි ළමෙක්ගේ මුහුණක්. ඒ ළමයාගේ ඇස් දෙක සම්පූර්ණයෙන්ම කළු පාටයි. එයා මම දිහා බලාගෙන හිටියේ කිසිම හැඟීමක් නැතුව. මගේ ඇඟම සීතල වෙලා ගියා. මම ඇස් දෙක තදින් පියාගෙන බුදු සරණයි කියලා හිතින් කියාගත්තා. විනාඩියකට විතර පස්සේ ආයෙත් බලද්දි එතන කවුරුත් හිටියේ නෑ. මම හිතුවේ මහන්සියට දැකපු හීනයක් කියලා. නමුත් දෙවැනි දවසේ රෑ තත්ත්වය ඊටත් වඩා භයානක වුණා. එදා රෑ 12 පහුවෙද්දී අපේ ටීම් එකේ හිටපු චාමර එකපාරටම කෑ ගහගෙන නැගිට්ටා. "මචං අර බලපංකෝ." ඒ සද්දේ එයා වෙවුල කිව්වා. අපි ඔක්කොම සද්දේ අහගෙන හිටියා. පරණ ඉස්කෝලේ අනිත් පැත්තේ කෙරවලේ තියෙන පන්ති කාමරයකින් අමුතු සද්දයක් ආවා. කවුරු හරි කළු ලෑල්ලක චෝක් කෑල්ලකින් තදින් ලියන සද්දයක්. ඊට පස්සේ ඉතා හිමින් හඬින් පුංචි ළමයින් වගේක් එකතු වෙලා අක්ෂර මාලාවක් කියන හඬත් ඇහෙන්න ගත්තා. ආයන්න ආයන්න ඇයන්න ඈයන්න. ඒ හඬ ආවේ මනුස්ස ලෝකෙන් නෙවෙයි වගේ. ඒකේ තිබුණේ මහා මූසල තනිවුණු අද්භූත ගතියක්. අපේ ටීම් එකේ හිටපු වයසකම මිනිස්සයා වුණේ සුමනපාල මාමා. එයා කිව්වා පුතාලා කවුරුත් එළියට යන්න එපා. ඔහොමම ඉන්න කියලා. අපි එකතු වෙලා පිරිත් කියන්න පටන් ගත්තා. අපි පිරිත් කියද්දී අර සද්දේ තවත් වැඩි වුණා. ගොඩනැගිල්ලේ වහලට කවුරු හරි ගල් ගහනවා වගේ මා හයියෙන් සද්ද එන්න ගත්තා. පාන්දර 5ට විතර ඉර පායන්න කිට්ටු වෙද්දි තමයි හැම දෙයකම සද්දේ නැවතුනේ. පහුවදා උදේ අපි කිසිම වැඩකට ගියේ නෑ. අපි කෙලින්ම ගියේ අපේ ගමේ හිටපු වයසකම මිනිස්සයා ඉන්න ගෙදරට. ඒ සීයාගෙන් අපි අහුවා මේ පරණ ඉස්කෝලේ මොකද්ද වුනේ කියලා. සීයා ලොකු හුස්මක් අරගෙන කතාව කියන්න පටන් ගත්තා. "පුතේ ඕක උනේ 1989 අවුරුද්දේ. ඒ දවස්වල තිබ්බ භීෂණ කාලේදී ඒ එක රැයක සන්ධ්‍යාවක එක රැයක සන්නද්ධ කල්ලියක් ඇවිත්
ඒ ඉස්කෝලේ හිටපු විදුහල්පතිතුමාවයි ඒ වෙලේ අමතර පන්තිවල හිටපු අහිංසක පොඩි ළමයි 5 දෙනෙකුයි අමුමුවෙන් ඝාතනය කළා. එලෙස පෙඟුණු ඉස්කෝලේ පස්සේ කවුරුත් පාවිච්චි කළේ නෑ. රෑ වෙනකොට ඒ ළමයින්ගේ ආත්මය කාමරවල සැරිසරනවා කියලා මුළු ගමම දන්නවා. සීයා කියපු දේ අපේ ඇඟ කිලිපොලා ගියා. අපි එදාම මිනුම් කටයුතු තාවකාලික නවත්තලා අපේ බඩු බහාර ආදියත් අරගෙන ඒ මූසල ඉස්කෝලෙන් පිටත් වුණා. අදටත් මම රෑ පාළු පාරක යද්දි නැත්තම් පරණ ගොඩනැගිල්ලක් දැක්කම මතක් වෙන්නේ රිදී මාලියද්දී පරණ ඉස්කෝලේ ජනේලෙන් මං දිහා බලා හිටපු ඒ කළු ඇස් තියෙන පොඩි ළමයාගේ මූණ. ඒ අහිංසක ආත්මය තාමත් ඒ අඳුරු පන්ති කාමර තුල අකුරු ලියනවා ඇති.